සුපර්ම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔයාලා හොඳින් නේද? ඉතින් වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට මගේ යාළුවෝ හැමෝම. ඉතින් ඔයාලා වගේම මමත් දන්න අඳුරන මගේ හොඳම යාළුවෙක් මට මදර්ස් ඩේ එකට ලස්සන gift එකක් එවලා තිබුණා. හැබැයි මම ඒක අන්පැක් කරනවා නම් ඔයාලට අරගෙන ආවේ නැහැ. මේ බලන්නකෝ හරිම ලස්සන cute මග් එකකුයි හරිම ලස්සන cute කැන්ඩල් එකකුයි තමයි එයා මට එවලා තිබුණේ. ඉතින් ඇත්තටම ගොඩාරියක් ලස්සනයි මේ දෙක. ඒ අක්කිටත් ගොඩාක් thank you. මාව ස්පෙෂල් දවසක සතුටු කළාට. ඉතින් අද උදේම නැගිටලා මම අද වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. ඉතින් මගේ වැඩ ටික ඉතින් ගොඩාරියක් දුරට මම කරන්නේ ගෙදර ක්ලීනින් වැඩ. ඒ කියන්නේ ගෙවල් අතු ගානවා, මොප් කරනවා, මිදුල අතු ගානවා. ඉතින් ඔන්න ඔය ටිකනේ මම කරන්නේ. ඊට පස්සේ ඉතින් බබාලා දෙන්නව බලා ගන්නවා. හදිසියෙවත් තාත්තට අම්මට බත් කවන්න බැරි වුණොත් මම ඉතින් ඒ වැඩේ කරලා දෙනවා. ඉතින් ඔය වගේ වැඩ ටික තමයි මම කරන්නේ. ඉතින් අපේ ගෙදර උදේ පාන්දරම උයන්නේ නම් අපේ චූටි. ඉතින් චූටියා කියන්නේ අපේ පුංචි. ඉතින් එයා තමයි උයන්නේ. හැබැයි ඉතින් මම ටිකක් උදේ පාන්දරම නැගිටිනවා පොඩ්ඩක් විතර හොරයි. මොකද උදේට නැගිටින්න බෑ බබා ලෙඩ වෙලා ඉන්න දවස් වලට පොඩ්ඩක් ඉතින් මං දවල් වෙනකන් නිදා ගන්නවා. ඉතින් එයා අද උයලා ඉවරයි. ඉතින් උයලා ඉවර වෙච්ච නිසා මට හිතුණා ඉස්සෝ ටිකක් තිබුණා ගෙදර ගෙනාපු. ඉතින් චූටියා පුංචිලා යාලා මස් මාළු කන්නේ නැති නිසා යාලා එහෙම මස් මාළු උයන්නෙත් නැහැ. ඉතින් මම තමයි මට කන්න හදා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අද ඉතින් ඉස්සෝ ටිකක් තිබුණා ගෙදර. මම ඒ ටිකත් මේ විදිහට තෙල් දා ගන්නවා. ඉතින් මං ඔයාලට කියන්නම්කෝ පුංචි තෑගි කතන්දරයක්. මං හරිම ආසයි. මම ආස දේවල් කියන්නේ මම ගොඩාක් ආදරය කරන ආස දේවල් තියෙනවනේ. ඒ වගේ ආස දේවල් තව කෙනෙකුට gift එකක් වශයෙන් දෙන්න, gift එකක් විදිහට දෙන්න. ඒ වගේම තමයි මම ආස දේවල් gift එකක් විදිහට ලබා ගන්නත් මං ගොඩාරියක් ආසයි. ඉතින් ඇත්තටම හරිම ලස්සන gift එකක් තමයි මට ඒ අක්කේ වල තිබුණේ. ඉතින් මං ගොඩාක් ආසයි ඒකට. ඇත්තටම මං ගොඩාක් ආදරය කළා ඒකට. ඉතින් අද මට සුප් එකකුත් හදන්න තිබුණා. මොකද අම්මට සුප් එකක් බොන්න ඕන කියලා කිව්වා. ඉතින් අම්මට සුප් ටිකක් පොවන්න ඕන හන්දා මං ඉතින් සුප් එකකුත් හදාගත්තා. මොකද චූටි බබා ඉතින් මේ දවස්වල තාමත් ලෙඩෙන් ඉන්නේ හින්දා එයාට සුප් ටිකක් පොවන්නත් එක්ක තමයි මේක හදාගත්තේ. මේ වීඩියෝ එක කරලා මම සතියක් විතර වෙනවා. සතියක් දෙකකට පස්සේ තමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් එදා දවසේ මට රෙදි ටිකක් හතේ හොද ගන්න තිබුණා. ඒ ටිකත් සෝදලා මං වේලෙන්න දාලා ඇවිල්ලා තව පුංචි වැඩක් තියෙනවා කරන්න. ඉතින් ඒක කරන්න කියලා තමයි හදන්නේ. මං අද රස කුරක්කම් පිට්ටු එකක් හදාගන්න කියලා තමයි හදන්නේ. කුරක්කම් පිට්ටු මම එහෙම ලොකුවට හදන්න දන්නේ නෑ. එහෙම මම කෑම ඇත්තම කිව්වොත් මම කුක් කෙනෙක් නෙවෙයි. ඉතින් ඔයාලට ඒක කියන්න ඕනනේ. ඉතින් ඔයාලා මං හිතන්නේ මට වැඩිය හොඳට කෑම බීම හදන්න දන්න අය ඉන්නවා ඇති. අක්කලා නංගිලා නැන්දලා ආන්ටිලා ගොඩාක් මගේ වීඩියෝස් බලන කට්ටිය ඇති. ඉතින් මෙන්න මේ කුරක්කම් පිටි එක තමයි මං හදාගන්නේ. ඉතින් අර කුරක්කම් පිටි විතරක්ම කන්න බැරි නිසා මං හාල් පිටි චුට්ටකුත් අද ඒකට දාගන්නවා කියලා හිතුවා. මොකද නැත්තම් අර ටිකක් පොඩි තිත්ත රසක් එනවනේ හොඳම කුරක්කම් පිටි වලින් හදාගන්නකොට නේද? ඉතින් මෙන්න මේ විදිහට පොල් ටිකත් මම ගාගෙන ඒකට ලුණුත් දාලා මේක හොඳට අනා ගන්න ඕන. ඊට පස්සේ තමයි පිටි ටික දාලා අපි කුරක්කම් පිට්ටුව හදාගන්න ඕන. ඉතින් ටික මම ඇල් වතුර දදා තමයි අනාගන්නේ. අර ලොකු කැට වෙන්න හදාගන්නේ නෑ. ඉතින් අර ඔයාලා දන්නවනේ පිට්ටු කියලා කියන්නේ අර ලොකු කැට තියෙන ඒවනේ. එහෙම ලොකු කැට වෙන්න නම් හදාගන්නේ නැහැ මම. එහෙම ලොකු කැට වෙන්න අවශ්‍යත් නැහැ ඉතින් නේද? ඒක නිසා මම වතුර චුට්ට දාලා මට අවශ්‍ය ප්‍රමාණයට මේක හොඳට අතින් බුරුලට මම උඩට උස්ස හදාගන්නවා. මේ මම දාගන්නේ හාල් පිටි. ඉතින් හාල් පිටි හැඳි දෙකක් ඔන්න බලන්නකො. ඉතින් මට වෙච්ච වැඩේ මුළු හාල් පිටි එකම බෑග් එකේ
තිබිලා හලා ගන්න ගිහිල්ලා ඉතින් ඒක හැලුණා වගේ අතින්. ඉතින් අන්න ඒකයි අපි ඒ වගේ දේවල් බෝතල් වල දාලා තියාගන්නව නම් හරිම ලේසි. මට එදා දවසේ බෝතල් එකකට දාගන්න බැරි වෙච්ච නිසා මං ඉතින් බෑග් එක පිටින්ම ගැට ගහලා තිබ්බා. දැක්ක නේද මට වෙච්ච වැඩේ. ඉතින් හාල් පිටි ටිකක් වැඩිපුර හැලුණා. කමන්නේ. ඉතින් නරක දෙයක් නෙමෙයිනේ ඔන්න ඔය කියලා වතුර ටික දාලා පිට්ටුව හදාගන්න කියලා තමයි හදන්නේ. ඉස්සෙල්ලාම පොල් වලට ලුණු දාගත්තට පස්සේ පොල් ටික හොඳට අනා ගන්න ඕන. මට ඒ වැඩේ කරන්න අමතක වුණා. ඊට පස්සේ තමයි පිටි දාලා මෙන්න මේ විදිහට මම ලාවට මෙන්න මේම අතින් උඩට උස්ස තමයි මේක අනා ගන්න ඕන. එතකොට අපිට අර ලොකු කැට වෙන්නේ නැහැ. පොඩි කැට අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි එක ගුලියට හදලා බලන්න ඕන මේක. ගුලිය කැඩෙන්නේ නැත්තම් පිට්ටුවේ හරි පදම තමයි ඒක. ඒ ගුලිය කැඩෙනවා නම් පිට්ටුවේ හරි පදම නෙවෙයි ඒක. ඉතින් මට ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා. මම මේ දෙක ලෑස්ති කරලා තියලා ගිහිල්ලා මගේ කාමරේ ඇත්තටම වැඩ ටිකක් තිබුණා. රෙදි ටික නවන්න, ඒ වගේ දේවල් ටිකක්. ඊට පස්සේ මම ඉතින් ඉස්සල්ලාම ඒ ටික කරා. මොකද හවසට තමයි පිට්ටුව හදන්නේ රෑට කන්න. ඉතින් පිට්ටු වලට මම අද හදාගත්තේ පොල් කිරි. පොල් කිරි තමයි. අතටම පොල් කිරි ගොඩාරියක් යනවා කුරක්කම් පිටි හදන්න ගියාම ඔයාලා දන්නවා. ඉතින් ඒක නිසා මං කිරිත් හදලා තියලා පිට්ටුවත් ලෑස්ති කරලා තියලා හවස් වරුවේ මට තිබ්බ ඉතුරු වැඩ ටික මං සේරම ඉවර කරගත්තා. ඉතින් ඒ ටික තමයි ඔයාලත් එක්ක චුට්ටක් ෂෙයා කරගන්නවා කියලා හිතුවා. ඉතින් දැන් හවස 4ට විතර ඇති. ඉතින් අර වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා ලොකු බබාගේ හෝම්වර්ක් ටිකක් තිබුණා. ඒ ටිකත් එයාට කියලා දීලා ඉවර වෙලා ඔන්න ඉතින් මං කුස්සියට ආවා මගේ පිට්ටු ටික හදාගන්න කියලා. ඇත්තටම මම ගොඩ දවසකින් පිට්ටු හැදුවේ නෑ. පිට්ටු බම්බුවේ මට පිට්ටු බම්බුවක් තිබුණත් මං අනේ හරීම කම්මැලිකමෙන් හිටියේ මේ පිට්ටු බම්බුවේ පිට්ටු හදන්න. මොකද මේ අර මම ලේසියට රයිස් කුකර් එකේ අර ස්ටීමරේ තියෙනවනේ. ඉතින් ඒකට තමයි ඇත්තටම මම පිට්ටු තම්බ ගන්නේ. කියන්නේ එකපාර මේ වගේ පිට්ටු ගානලා ඔක්කොම ටික ඒකට දාලා, ඒ කියන්නේ රයිස් කුකර් එකේ අර ස්ටීම් කරන කොටසට දාලා ඊට පස්සේ ඒකෙන් තමයි මම තම්බ ගන්නේ. මොකද අපිට මෙහෙම පිට්ටු බම්බුවෙන් තම්බන්න ගියාම බම්බුවක් තැම්බ එනකන් ඉන්න ඕනනේ තව බම්බුවක් තම්බ ගන්න. ඉතින් අන්නේ හේතුව නිසා මං ඉතින් හරිම කම්මැලිකමේ තමයි හිටියේ පිට්ටු බම්බුවෙන් පිට්ටු තම්බ ගන්න. හැබැයි මට ගෙදර පිට්ටු බම්බු 3ක් විතර තියෙනවා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ. මං ඉතින් ඒ වුණාට පිට්ටු බම්බුවෙන් පිට්ටු හදන්න චොට්ටක් විතර කම්මැලි. ඉතින් මේ පිට්ටු බම්බුව ඇත්තටම මට මගේ මල්ලිගෙන් ලැබුණු තෑග්ගක්. ඉතින් ඇත්තටම එයා මට ආදරෙන් දීපු මේ තෑග්ග මං එපා කියන්නේ නැතුව පළවෙනි පාරට පිට්ටු බම්බුවේ මෙන්න මේ විදිහට රසම රස පිට්ටුවක් හදා ගන්නවා. ඉතින් ඔයාලා දකින්න ඇති ඉස්සලාම මම අඩියට පොල් ටිකක් දැම්මා. අපේ අම්මා ඒ කාලේ පොල් ටිකක් දානවා. මොකද එතකොට පිට්ටුව රසයිලු. ඊට පස්සේ පිට්ටුව යටින් හැලෙන්නේ නැහැලු. ඔය වගේ ගොඩාක් දේවල් කියනවා. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදියට පොල් ටිකක් දාලා ඊට පස්සේ මැද කොටස එනකොටත් මම පොල් ටිකක් දා ගන්නවා. එතකොට මේක කෑලි දෙකකට වෙන් කරලා ගන්න පුළුවන්. මම ඔයාලට පිට්ටුව බහා ගන්නකොට පෙන්නන්නම්. ඉතින් වතුර එකක් ලිපේ තියලා ඒක නටනකොට මම ඔන්න පිට්ටු බම්බුව තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට උමාලේ යනවා. උමාලේ යනකොට තමයි අපි දැනගන්නේ පිට්ටුව තැම්බිලා කියලා. ඉතින් දැන් මම පිට්ටුව බාගන්න කියලා තමයි හදන්නේ. එතකොට මම ඔයාලට පෙන්නන්නම් මම හදාගත්තු හැටි. ඉතින් පිට්ටුව බානකොට මෙන්න මේ වගේ මිට පොඩ්ඩක් දිග හැන්දක් තමයි අපි පාවිච්චි කරන්න ඕන. මේ බලන්නකො හරිම ලස්සනට හරිම රසම රසයි මේ පිට්ටුව කිරිත් එක්කලා කනකොට. ඉතින් මෙන්න මේ විදිහට
දිග මිටක් තියෙන හැන්දක් අරගෙන හිමින් සැරේ පිටිපැත්තෙන් මේක තල්ලු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ පිට්ටු හදන විදිය. මං හිතනවා මං එහෙම ඔයාලට කියන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් මං දන්නවා මට වැඩිය ගොඩාක් රසට උයන කට්ටිය මගේ වීඩියෝස් බලනවත් ඇති. ඒ වගේම අද කාලේ කුකින් channels ගොඩාක් අය කරනවා. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනේ ප්ලීස් එයාලගේ වීඩියෝස් බලන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා. මොකද මම කුක් කෙනෙක් නෙවෙයි. මට පුළුවන් දේ මම දන්න දේ තමයි ඔයාලා එක්ක මම ෂෙයා කරගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම පිට්ටු බම්මු 3ක් විතර දැන් හදාගත්තා. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔය මාළු හොද්දක්, මස් හොද්දක්, චිකන් හොද්දක් වගේ මොනවා හරිත් එක්කත් කන්න පුළුවන්. ඒ වුණාට මම නම් ආසේ කිරිත් එක්ක කන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි. අදට ඔයා මාව බැලුවට අහගෙන හිටියට මගේ වීඩියෝස් හැමදාම ඉවර වෙනකම් බලන ඔයාට ගොඩාක් ආදරෙයි. ගොඩාක් thank you. ගිහින් එන්නම් එහෙනම් අදට ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.